Hi, good morning. දැන් මම ready වෙනවා campus එකට යන්න. This is my outfit. Oh. Yes. Okay, another reading from එහෙනම් campus එකට ගිහින් හම්බෙමු. Bye bye. මම fake account එකකින් දානවා comment එකක් කරලා. එදා වැස්ස දවසක් හින්දා ගොඩක් ළමයි හිටියේ නැහැ. ඉතින් අපි මේ විදියට මගේ හොඳම යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරලා හවස මම ගියා yes මගේ favorite food එක පීසා ගන්න. ඉතින් දවස් 10කින් විතර බෝඩින් එකේ ඉඳලා මම ගියා ගෙදර. එතකොට තමයි අර සුපුරුදු කාම් වයිබ් එක මගේ හිතට ආයෙත් ආවේ. මෙන්න මෙයා හින්දා ස්පෙෂලි එකේනවා. ගෙදර ආවා කියලා දැනෙන පළවෙනිම දේ තමයි අපේ අම්මගේ උදේට හම්බෙන කොළ කැඳේ එක. මේක තමයි අපේ අම්මගේ එනර්ජි ෂොට් එක. කොළ කැඳේක රසට තේරෙන්නේ අපි වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. මෙයා එක තමයි මම අද කෝඩ් හදන්න යන්නේ. ඉතින් මම දැන් හදන්නේ මෙන්න මේ ටික අලවන්න. මේක හරිම පොඩි. මේ ඉන්නේ මගේ බාකි. මෙයා මගේ ජීවිතේ ලොකු කොටසක් අයිති කරගෙන ඉවරයි. මම මේක වොයිස් කරද්දිත් මගේ ළඟට වෙලා තනියට මේ වෙලාවේ ඉන්නේ යා. මම බෝඩින් එකේ තනියම ඉඳලා මේ විදියට ගෙදර ආවම මම මාර විදියට try කරනවා යත් එක්ක ලොකු වෙලාවක් ස්පෙන්ඩ් කරන්න. කුඩු වලවන අතරේ මගේ සහායක ඩැනියල් නාලා. ඉතින් මේ ඉන්නේ අපේ අම්මගේ ආදරණීය චූටි දුව. ඒ වගේම මන් නැති වෙලාවට අම්මගේ තනි කෙනෙක් කෙනා. හරි. මෙහෙම ඩිසයින් එකක් මට ඒ වෙලාවේ තමයි හිතිලා මල් හදලා ඇලෙව්වේ. ඉතින් ටික වෙලාවක් යද්දී අම්මත් ආවා මගේ තනියට මාත් එක්ක වෙසක් කුඩු හදන්නේ. අපි එන්න ලොකු වෙනවා. අපේ ජීවිතේ ටාගට්ස් වැඩි වෙනවා. ඒ වුණාට මේවා ආයෙ බලද්දී හිතෙනවා අපි මේ ස්පෙන්ඩ් කරන ටයිම් එක මේ විදිහට හරි ෆිල්ම් කරන එක කොච්චර වටිනවද කියලා. ඒව බලද්දී හරිම ආදරණීය මතක. ඉතින් මේ වෙසක් එක දවසේ උදේ මම ගෙදර එන්න පරක්කු වුණ හින්දා අපි අද තමයි වෙසක් කුඩු අලවන්න ගත්තේ. ඉතින් ඇත්තටම වෙසක් කුඩුව කියන්නේම අනිත්‍ය කියලා මට හිතුණා. මොකද අපි ඇත්තට වෙසක් කුඩු හදනවා ඇත්තෙත් ඒක මිනිස්සුන්ට කියන්න. මොකද අපි සවුකලා අලවලා ලස්සනට හැඩ කරලා ඒ ඔක්කොම සමහර වෙලාවට එක හුළඟකින් එක වැස්සකින් මේ ඔක්කොම නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපේ වෙසක් දවස ගෙවුනේ. ඊට පස්සේ අපි හිතුවා පොඩක් එළියටත් ගිහිල්ලා ඇවිදලත් එන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. bye bye. thank you so much මගේ වීඩියෝ එක බලුවට. God bless you.